අපි මේ ඇවිල්ලා තියෙන්නේ මාතලේ දිස්ත්‍රික්කේ මේ නාලන්දා ගෙඩිගේ කියන ස්ථානෙට. මෙතන මේ නාලන්දා ගෙඩිගේ කියලා කිව්වම ඉතාම සුවිශේෂී මේ පෘථිවි තලයේ තියෙන ඉතාම සුවිශේෂීම ස්ථානයක් තමයි නාලන්දා ගෙඩිගේ කියලා කියන්නේ. වර්තමාන නාලන්දා ගෙඩිගේ. මොකද ඒකට හේතුව මේක මේ ලංකාවේ මධ්‍ය ලක්ෂ්‍ය කියලාත් හඳුන්වලා තියෙනවා. දැන් සමහර ඔය ඉන්න මේ උගතුන් කියා ගන්න පිරිසක් කියනවා මේ ඒගොල්ලොන් මේ නාලන්දා ගෙඩිගේ නෙමෙයි ලංකාවේ හරිමැද වෙන තැනක් මේ දඹුල්ලට කිට්ටු තැනක් කියන්නේ. නමුත් මෙතන තමයි අපි මේ GPS තාක්ෂණය දැන් භාවිතා කරලා මේක පරීක්ෂා කරාම නාලන්දා ගෙඩිගේ කියන මේ උගලන්ට මේ පේන පරිශ්‍රය තමයි හරි ලංකාවේ මධ්‍ය ලක්ෂ්‍ය කියලා හඳුන්වලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක පුරාවිද දෙපාර්තමේන්තුවෙත් පිළිගන්නවා මේක තමයි ලංකාවේ හරි අපි පරිමාණ ගත්තොත් මැද කියන තැනට මේ ස්ථානීය පිටරේ නාලන්දා ගෙඩිගේ කියලා. ඉතින් මේ නාලන්දා ගෙඩිගේ ගැන විශේෂ වෙන්නේ මොකද මේක තමයි බෝධි මණ්ඩලය කියන්නේ. හරි. එතකොට මෙතන තමයි බෝධි මණ්ඩලය කියලා ඔය පූජාවලිය රාජාවලිය වගේ පොත්පත්වල සඳහන් කරලා තියෙන බෝධි මණ්ඩලය කියන්නේ මෙතෙන්ට. ඉතින් බෝධි මණ්ඩලයේ පිහිටන්නේ මධ්‍ය මණ්ඩලයේ හරි මැද. ඉතින් මධ්‍ය මණ්ඩලය කියලා කියන්නේ මේ ජම්බුද්වීපයේ මධ්‍ය මණ්ඩලයනේ. දැන් ජම්බුද්වීපය කියලා කිව්වට පස්සේ එතන ජම්බුද්වීපය කිව්වහම මේ දැන් ගොඩක් මේ කට්ටිය ඉතිහාසය තෝරනකොට මේ ජම්බුද්වීපය කියන වචනේට හරි අර්ථකථන පිළිබඳ මොකද දීලා තියෙන ජම්බුද්වීපයට දීලා තියෙන අර්ථකථන ජම්බුද්වීප කියන වචනේ අර්ථකථනය වෙන අර්ථ ගත්තාම මේ ඒ ජම්බුද්වීපය කියන වචනය යෙදෙන අවස්ථාව අනුව අපි අර්ථය තේරුම් ගන්න ඕනේ. උදාහරණයකට ගත්තොත් ජම්බුද්වීපයේ මධ්‍ය මණ්ඩලය කියලා කිව්වට පස්සේ මේ ජම්බුද්වීපය කියලා එතනින් අදහස් කරලා තියෙන්නේ මේ සමස්ත පෘථුවියම. සමස්ත පෘථුවියටම කිව්ව නමක් තමයි අතීතයේ ජම්බුද්වීප කියලා කියන්නේ. මොකද ඒක ඉතින් ඇයි එහෙම කියන්නේ කියලා විල්ලා කියන්නේ ඒකට අපි යන්න ඕනේ සක්වල විභංග සූත්‍රය. ඒ කියන්නේ සක්වල විභංග සූත්‍ර වලට කියන්නේ අග්ගඤ්ඤ සූත්‍රය. මේ සක්වල ගැන විස්තර කරනනේ මේ විශ්වය ගැන විස්තර කරන සූත්‍ර දේශනා කරලා තියෙනනේ බුදුහාමුදුරුවෝ. විශාල සංඛ්‍යාවක් දේශනා කරලා තියෙනවා. හරි. ඒතර සක්වල විභංග සූත්‍රය ඊළඟට අග්ගඤ්ඤ සූත්‍රය ඉතින් ඒ වගේ මේ සූත්‍ර දේශනාවල මේ මහා මේරුව ගැන කතා කරනවා. ඊළඟට උතුරු කුරුදිපෙන ගැන කතා කරනවා. ඊළඟට අපරගෝයානය ගැන කියලා එකක් ගැන කතා කරනවා. පූර්ව විදේහ ගැන කතා කරනවා. ඊළඟට ජම්බුද්වීපේ. ඒතර මේ තියෙන්නේ මේ එතනදී අදහස් කරලා තියෙන්නේ මේ සමස්ත සක්වලම. දැන් අපි ඉන්නේ මගුල් සක්වලකනේ. බුදුහාමුදුරන් කියන විදිහට එක ඉරකිනු එක හඳකිනු ආලෝකමත් කරන්නේ යම් කිසි ප්‍රදේශයක්ද ඒක තමයි එක සක්වලක් කියන්නේ. ඒතර මේ අපි ඉන්න මේ ජම්බුද්වීපේ නැත්නම් අපි මේ ඉන්න මහ පෘථිවියේ නැත්නම් මේ සක්වලට අයිති ඉරයි හඳයි තමයි ඔය අපිට මේ ඉරෙන් මේ හඳෙන් එළිය කරන යම් කිසි අවකාශ ප්‍රමාණයක් තියෙනවා. ඒක තමයි එක සක්වලට අයිති. ඉතින් අපි ඉන්නේ මේ මගුල් සක්වලේ. ඉතින් ඒ වගේ සක්වල වල දහස් ගාණක් තියෙනවා. ඉතින් ඒ වගේ 1000ක් එකතු වෙලා සහස්‍රී ලෝක ධාතුව, ඒ වගේ තව 1000ක් එකතු වෙලා දීසහස්‍රී ලෝක ධාතුව, ඒ වගේ 1000 තුනක් එකතු වෙලා ත්‍රිසහස්‍රී ලෝක ධාතුව ඕමම කියලා බුදුහාමුදුරුවෝ සක්වල වල පිළිබඳ විස්තර. දැන් නවීන විද්‍යාවත් ඒක ඔප්පු කරලා පෙන්නනවා. මේ අර විශ්වය කියලා කියන්නේ හරියට අර මේ වදයක මේ මොනවාද මේ වදයක තියෙන අර වෙනම මේ බී හයිව්ස් ඒ කියන්නේ අර අටපට්ටමක් විදිහට වෙන තමයි මේ සක්වල වල එකට තියෙන්නේ කියලා. ජම්බුද්වීපය පිළිබඳව අවබෝධ කරගන්නකොට අපිට ඒ සම්බන්ධ මේ දැනුම වැදගත් වෙනවා. ඒ වගේම තමයි දැන් එතන කියන උතුරු කුරු දිවයින. ඉතින් මහා මේරුවට උතුරින් තියෙන උතුරු කුරු දිවයින. මහා මේරුවට නැගෙනහිරින් තියෙන්නේ පූර්ව විදේහ. මහා මේරුවට බටහිරින් පිහිටන්නේ මේ අපරගෝයානේ. ඒතකොට මහා මේරුවට දකුණින් තියෙන ජම්බුද්වීපය. මේ ඇත්තටම මේ වර්තමානයෙන් ගත්තොත් එහෙම ඔය කියන්නේ අඟහරුයි බුදයි සිකුරුයි සහ පෘථුවියයි. හරිද? ඔන්න ඔය ග්‍රහලෝක දැන් උතුරු කුරු දිවයින කියලා කියන්නේ මේ පෘථුවියේ තියෙන එකක් නෙමෙයි වෙනම ඒක වෙනම ග්‍රහ වෙනම ප්ලැනට් එකක් කිව්වත් කමක් නැහැ. මම නම් කියන්නේ ඒක අඟහරු ලෝකය කියලා. අපිත් ඔය කියන්නේ මාස් කියලා කියන්නේ. ඒතකොට අනිත් එක තමයි සිකුරු වීනස් අනිත් එක මර්කරි. හරි? බුධ. එතකොට අනිත් එක තමයි පෘථුවිය. එතකොට ඔය අනිත් ඔය එතකොට ඔය මේ බ්‍රහස්පති සහ සෙනසුරු කියලා කියන්නේ ඒවා වායු ග්‍රහයෝ. හරි? එතකොට ඒකනේ ඒවා වායු ග්‍රහයෝ පමණයි. හරි. එතකොට අනිත් ඔය දැන් ඔය අඟහරු සිකුරු සහ බුධ අන්න ඔය ටික තමයි සහ ඔය පෘථුවිය කියන එක තමයි. දැන් පෘථුවිය කියන්නේ ජම්බුද්වීපය. උතුරු කුරු දිවයින කියලා කියන්නේ අඟහරු ලෝකෙට. අඟහරු ප්ලැනට් ඒ කියන්නේ මේ අඟහරු ළඟට පූර්ව විදේහ කියලා කියන්නේ මේ මොනවාද
අපි කියනවා ඔය මේ පූර්ව විදේශ කියලා කියන්නේ නැගිටින්න තියෙන්නේ මොනවාද බොහෝ විට ඒ සිකුරුව බුද ඔය දෙකෙන් එකක් තමයි මේ අපර ගෝයානේ සහ පූර්ව විදේශෙන් අර්ථකථනය කරලා තියෙන්නේ. ඉතින් දැන් අපි ඒ ටික ඒකට මේ අවබෝධ කරගන්න ඕනේ. මොකද මේ සක්වල ගැන විස්තරයක් කරනවානේ බුදුහාමුදුරුවෝ. ඒ සක්වල විස්තරය තමයි ඔය එතනදී ජම්බුද්වීපය ගැන හඳුන්වලා තියෙන්නේ. සමස්ත පෘථුවියම. ඒතර සමස්ත පෘථුවියම මධ්‍ය මණ්ඩලය කියලා එකක් තියෙනවානේ. මේ මධ්‍ය මණ්ඩලය කියන්නේ අපේ ලංකාව. මොකද පූජාවලිය සහ රාජාවලිය ග්‍රන්ථවල කියනවා මධ්‍ය මණ්ඩලයේ වට ප්‍රමාණය යොදුන් 900යි කියලා. ඉතින් අදටත් අපි මේ මිනුම් දෙපාර්තමේන්තුවේ තියෙනවා. ඒතර මිනුම් දෙපාර්තමේන්තුවේ ලංකාවේ වට ප්‍රමාණය මැනලා තියෙනවා. අදටත් වට ප්‍රමාණය ගත්තම 833යි. ඉතින් මේ පූජාවලිය කියන 900ට අදටත් ආම ආසන්න වටේ තියෙන දූපත් ටිකත් එක්ක ගත්තම ඉතින් කාලයත් එක්ක මුහුදු කාදිනයත් එක්ක සලකලා බලුවම හරියටම මධ්‍ය මණ්ඩලයේ ඒ කියන්නේ වර්තමාන ලංකාව තමයි මධ්‍යම. ඒ කියන්නේ මේ සමස්ත ජම්බුද්වීපය කියන පෘථුවියේ මධ්‍ය මණ්ඩලය කියලා කියන්නේ ලංකාව. ඒ ලංකාවේ තරමැද තමයි නාලන්දා ගෙඩිගේ. ඒක තමයි දැන් අපි මේ නාලන්දා ගෙඩිගේ සුවිශේෂී වෙන්න හේතුව මොකද කියලා අපි දැන් මේ කතා කරන් යනකොට ඒකයි මම මේ කිව්වේ. ඉතින් ඒකයි මේ කතන්දරේ. හොඳයි. එතකොට අපි ඊළඟ ස්ටෙප් එකට යමු. මේ නාලන්දා ගෙඩිගේ මෙතනට තමයි එතකොට බුදුහාඳුරන් බුද්ධත්වයට පත් වෙච්ච බෝධිය පිහිටලා තිබ්බ තැන. හොඳයි. මේ තියෙන්නේ මේ ස්තූපයක ගර්භය. මේ ගර්භය සම්බන්ධව පරණ දානට 51 කැණීම් කරුදු කරා මිහින්තලි ගිරි බණ්ඩිත්තු. මේ කැණීම් කරුදුවලදී ගර්භය මුණ ගැහුවා. ගර්භයක් මැද ගර්භය හරි හතර. මේ හතරස් ගර්භයක තමයි මේ ධාතුන් වහන්සේලා තන්පත් කරන මේ කටයුතු සිද්ධ වෙන්නේ. මේ ගර්භයේ තිබුණු චිත්‍ර තමයි මේ ගාලා මේ පිටියයි කියලා තමයි ප්‍රේන්ට් මොකක් කරලා නැහැ. ඒ තිබ්බේවමද? ඒ තිබුණේවම නැවත මේ පිටියේ ඒ ආකාරයට ප්‍රදර්ශනය කරන්නේ. මේ සම්පූර්ණ මේ පෙට්ටිය වගේ මේක ගෙනල්ලා. ඔව් මේ පෙට්ටිය අපි ගලවලා හදලා තියෙනවා. එතකොට ඒතන ඒ ස්තූපය ඇතුලේ තිබුණු දේවල් තමයි මේ තියෙන්නේ. තිබ්බ විදිහට. එතකොට ඒගොල්ලෝ පොඩි ප්‍රශ්නයක් ඇති වෙයි මේ මොනවද කියන එක. මේ පාරමිතාන් මාත් අදහස් දක්වනවා මේ ගර්භයක මෙවැනි ආකාරයේ ගල් හතරක් තැන්පත් කරලා ඒ ඉදාමතුන් මිත්‍යන් සංකේතවත් කරලා තියෙන සතර මහා දිවයි. සතර මහා දිවයි. සතර මහා දිවයි. මේ සංකේතවත් කරලා තියෙන මහා මේරු පර්වතය. මේ සංකේතවත් කරන්නේ නාග ලෝකේ. හිටිය කියන්නේ නාග ලෝකේ සම සංකේතවත් කරන්නේ එයා අර්ථකථනය කරනවා මේ හේතු නිසා කියලා. ඊට පස්සේ මෙන්න මේකට තමයි තන්පත් කරන්නේ නිදන් ගල. අපි නිදන් ගල කරලා නිදන් ගල තන්පත් කරාන් රිදී මුතු මණික් මේ සියල්ල තන්පත් කරලා ඊට පස්සේ මෙන්න මේ උඩ තියෙන බුදු පියාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ. සර්වණි ධාතුන්. ඔව් එම කියනකොට මේක අර්ථවත් කරන්නේ මේ විශ්වයේ අතිශේෂ්ඨ කෙනා තමයි මේ සියලු දේට වඩා ධම්මා සම්බුදු බුදු පියාණන්. එහෙම. ඔව් එතකොට ඒ නිසා තමයි මේ ගර්භයේ විදිහට නිර්මාණය වෙන්නේ. ඔය රුවන්වැලිසෑය ආරෙම ඔයම හැම එකකම මේ විදිහ කියලා තමයි අපි විශ්වාස. එතන මේක මේ ගිරිබාණ්ඩ ගිරිබාණ්ඩ ඒක තියෙනවා දැන් සංරක්ෂණය කරලා තියෙනවා. ඔව් සංරක්ෂණය කරලා තියෙනවා. දැන් නම් බැතිමුතුන්ගේ යාමක් වෙන්නේ නැහැ ඒක. ඒක කොහෙද තියෙන්නේ? ඔය මිහින්තලේ මේ යන පඩිපෙලේ පොඩ්ඩක් වමට යන්න වනාන්තරය ඇතුලේ. ඇතුලේ තියෙනවා ඒවා. ඔව්. ඒ නිසා බැතිමුතුන් වන්දනාමානයට ලක් වෙන්නේ නැහැ. නමුත් හොඳ සාක්ෂියක් අපි ස්තූපයක් තමයි. මේ චිත්‍රවල මොනවද නිරූපණය වෙන්නේ මේ ආකාශ වස්තු විමාන වස්තු දෙවිවරු අති ලෝක විශ්වයේ අතිශේෂ්ඨ කෙනාට වන්දනා කරගෙන මේ විදිහේ. ඒකට මේ හැම දෙයක් මුළු විශ්වය තමයි සංකේතවත් කරන්නේ. විශ්වය. ඔව් විශ්වයේ අතිශේෂ්ඨයි බුදු පියාණන් වහන්සේ කියන එක තමයි මේ විදිහට ඉහළකින් තියන්නේ. දැන් වර්තමානයේත් මෙතන බෝධියක් පිහිටලා තියෙනවා. අතන අර චේතියක් තියෙනවා. මෙතන මේ ගෙඩිගේ තියෙනවා. ඉතින් අර ගෙඩිගේ කියලා කියන්නේ ඇත්තට මේ මොනවාද අර්ථකථනය කරලා තියෙන්නේ මේ ගඩොල් වලින් හදපු ගෘහයක් කියලා ගිජ්ජක අවස්ථ කියලා. නමුත් මේක මේ ගෙඩිගේ සම්ප්‍රදායට වඩා මේකට ඒ කියන්නේ ගඩොල් වලින් හදපු නිර්මාණය මේක විශ්වකර්මයේ හදපු ඔය රුවන්ගේ වැඩ හිටීම දැන් බුද්ධත්වයට පත් වුණාට පස්සේ සත්සතිය ගත කරනවානේ ඒකවත් මේ බුදුහාමුදුරුවෝ. එතකොට සත්සතිය ගත කරනකොට තියෙනවානේ මුචලින්ද නාගදරණය ඊළඟට රුවන්ගේ සක්මන මේ ඊළඟට රුවන් සක්මන රුවන්ගේ වැඩහිඳීම රුවන්ගේ වැඩහිඳීම කියන එක නිරූපණය කරන්නේ ඔන්න ඔය තියෙන්නේ මේ ඔයගොල්ලන්ට පේනවනේ ඔන්න ඔයක ඔය රුවන්ගේ වැඩහිඳීම කියන ඒ සතිය නිරූපණය කරන්නේ ඔන්න ඔය ඒ කරන්න මේව කරපුක තමයි ඔය තියෙන්නේ. දැන් ඉතුරුලා තියෙන්නේ ඒක විතරයි. හරි ඉතුරු ඒවා මොකද අනිත් ඒවා භෞතිකව දකින්න පුළුවන් දේවල් දැන් අනිමිත ලෝචන පූජාව භෞතිකව දකින්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ඒක බෝධිය දිහා බලන් හිටියේ කතන්දරේනේ. ඒකට දැන් අපි මෙතන කිව්වනේ මේ බෝධි මණ්ඩලය කියලා. දැන් යම් කෙනෙක් කියනවා නම් මේ බුද්ධත්වයට පත් වෙච්ච බෝධිය තියෙන්නේ අසවල් ස්ථානයේ කියලා. උදාහරණයකට ගත්තොත් අපි කියනවා මේ නාලන්දා ගෙඩිගේ කියලා.
දැන් සමහර කට්ටිය ඔය මේ ගොඩක් ඔය ඉතිහාසය ගැන ලංකා ඉතිහාසයේ බුදුහාමර ලංකා ඉතිහාසය ගැන කතා කරන කට්ටිය සඳහන් කරන කට්ටිය කියන මේ බුද්ධත්වයටපත් වෙන්නේ හිරිවඩුන්නේ කියලා. යම් කිසි කෙනෙක් කවුරු හරි කිව්වොත් එimhe බුද්ධත්වයටපත් වෙච්ච බෝධිය මෙතනයි කියලා ඒක මගදේට අයිති වෙන්න ඕනේ. මොකද ඒකට හේතුව විශේෂයෙන්ම ජනවශබ සූත්‍රය, ජටිල සූත්‍රය, අරිය පරසින සූත්‍රය වගේ සූත්‍ර දේශනාවල බොහොම පැහැදිලිවම කියනවා බුද්ධත්වයටපත් වෙන බෝධිය පිහිටන්නේ මගධ රටේ කියලා. මගධ රටේ තමයි බෝධිය පිහිටන්නේ. දැන් උදාහරණයක් ඇරෙද්දී අපි කියමුකෝ හිරිවඩුන්නේ බුදුනා කියලා කියමුකෝ. එහෙනම් ඉතින් හිරිවඩුන්න කියලා කියන්නේ මගධ රටට අයිති. එහෙනම් රජගහ නුවරත් ඒ කිට්ටුවම තියෙන්න ඕන. හරි? දැන් හිරිවඩුන්න මේ හබරන වෙලා රජගහ නුවර අම්පාර වෙන්න බෑ. හරි? ඉතින් ඒක නිසා ඒව ගැන විශේෂයෙන්ම නැත්තම් ඉතිහාසයේ විකෘතියක් තමයි වෙන්නේ. එතකොට මේ අපි කියනවා මේක තමයි ඒතර මගධයේ තමයි බෝධි බුද්ධත්වයටපත් වෙච්ච බෝධි තිබි. ඒතකොට මගධ රටේ ඉන්නකොට මගධ රටේ තිබිලා තියෙනවා මගධ රටේ අගනුවර තමයි රජගහ නුවර. හරි? ඒතර රජගහ නුවර අගනුවර වුණාම තව මේකේ මේ මගධ රටේ තිබිලා තියෙනවා මාතුල කියලා ජනපදයක්. දැන් ඔය චක්කවර්ති සිංහනාථ සූත්‍රය දේශනා කරන්නේ මාතුල ජනපදේ. ඊළඟට අම්බසණ්ඩා කියලා බ්‍රාහ්මණ ග්‍රාමයක් තිබිලා තියෙනවා. අදත් ඔය ඇඹුල්ලඹේ කියලා තියෙනවනේ රජගහ නුවරට. ඒ කියන්නේ ඔය දඹුල්ලට කිට්ටු ඇඹුල්ලඹේ කියලා අදත් ගම්මානයක් තියෙනවා. අදත් ඒ නමින් තියෙන ගමක් තියෙනවා ඇඹුල්ලඹේ අම්බසණ්ඩා බ්‍රාහ්මණ ග්‍රාමය කියලා. හරි? ඊළඟට තමයි මේ නාලන්දා කියලා ගමක් තියෙනෝනේ. බ්‍රහ්මජාල සූත්‍රය ගත්තහමත් කියනවානේ බුදුහාමුදුරුවෝ නාලන්දා නුවරටත් රජගහ නුවරටත් අතර දීර්ඝ මාර්ගයට පිවිසියා කියලා. එතකොට එහෙනම් මේ මගධ රට ගැන නැත්තම් මගධ රට ගැන ඉතින් උක්කචලා ජනපදයේ. ඊට වජ්ජි නුවර මේ කිට්ටුව තියෙන්න ඕනේ. ඊළඟට ඒ කිට්ටුව විශාලා මහ නුවර තියෙන්න ඕනේ. ඉතින් කොහොමම සූත්‍ර දේශනා අපි අධ්‍යයනය කරාම මේ ඒ තොරතුරු කොම මගධ රට ගැන කතා කරද්දී ඒ ගැන සඳහන් කරලා තියෙනවා. ඊළඟට ඔය උණු වතුර වලින් තිබ්බා කියලා කියනවා රජගහ නුවර කිට්ටුව. ඒතර ඒ වගේ ඒව නම් ඔය වර්තමාන ලෙනදොර උල්පත් තමයි අපිට ඒක සලකන්න වෙන්නේ. දැන් නම් උණු වතුර උල්පත් විදිහට. ඒතර තවත් එකක් තමයි දැන් මම කලින් කියන ජනවසබ සූත්‍රයේ කියනවා සම්මා සම්බෝධිය පිහිටන්නේ මගධ රටේ කියලා. එතන මගධ රටේ තමයි මේ බෝධිය පිහිටන්න ඕනේ. එතන මේ නාලන්දා ගෙඩියක තියෙන්නේ බුද්ධත්වයටපත් වෙච්ච තැන නාලන්දා ගෙඩිය කියලා අපි පිළිගන්නවා නම් මේක තමයි මගධය. ඒතර මගධයේ තියෙන රජගහ නුවර. වැඩි දුරක් යන්නේ නැතුව රජගහ නුවර තිබිලා තියෙන කඳු පහකින් වට වෙලානේ. පාණ්ඩව වේපුල්ල වේබාර හරි ඊළඟට මේ ගිජ්ජකූට සහ ඉසිකිලි. ඒතර ඉසිකිලි කන්ද කියලා කියන්නේ වර්තමාන රංගිරි දඹුල්ල. අපි ඒකන කලින් වැඩසටහනකුත් කරා ඒ කාලශිලා සේනාසනය ගැන. ඒතර මෙතන මේ රුවන්ගේ සක්මන කියලා කිව්වහම මේ විශේෂ දෙයක් තියෙනවා මේක විස්තර කරන්න. එතකොට මේ ඔයගොල්ලෝ මේ පේන මේ රූප ගොඩක් මේ තියෙනවා මේ නාලන්ද ගෙඩියේ මේකට ආවහම මේ විවිධ නියන් ඔය විවිධ රූප තියෙනවා මේ. මේ තියෙන දැන් මෙතන මේ බලන්න මේ මෙතන නිකන් අර රෞද්‍ර මූණක් තියෙන එකක් තියෙනවා. ළඟට මෙතන තියෙනවා මේ ඉතා සෞම්‍ය මූණක්. ඔය වටේම ගත්තාම ඒතර මේ මෙතනින් අදහස් කරලා තියෙන මේ තියෙන මේ නාලන්දා ගෙඩියේ තියෙන පිළිමේ. දැන් මේ තියෙන අභය මුද්‍රාවනේ. අභය මුද්‍රාව කියලා කියන්නේ මේ අභිධර්මයේ දේශනා කරනකොට තමයි මේ අභය මුද්‍රාව නිරූපණය කරන්නේ. හරි? ඉතින් මේ තියෙන සම්පූර්ණ මේ බුද්ධ පිළිමේ මේ අභය මුද්‍රාව නිරූපණය. ඒතර ඔයගොල්ලෝ මේ උලෝසෙන් පේනවා ඇති මේ මෙතන ඔය පේන්නේ උලුවස්සේ පේනවා ඇති ගෙඩිගවල් හතරක් තියෙනවා මේ පහක් තියෙනවා. හරි? ඔය මැදින් පෙන්නන එක තමයි මේ මැද තියෙන එක තමයි මේ නාලන්දා ගෙඩිගේ. ඒතර මේ පැත්තේ බුදු පිළිමයක් තියෙනවා මේ තියෙන්නේ. මේ එකක් තියෙන්නේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ. හරිද? මේකක් තියෙනවා මේකක් දුෂ්කර ක්‍රියා කරනකොට. ඒතර මේ රූප දෙකේ වෙනස ඉතාලම පැහැදිලිවම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ පැත්තේ තියෙන එක පොඩ්ඩක් අර නිකන් අර මේ ශරීරයක් අර ක්‍රොෂ වෙලා වගේ මේක ඔය මේ රූපේ ටිකක් එතකොට මෙතන මේ එතකොට තව ගෙඩිගවල් හතරක් තිබිලා තියෙනවා ලංකාවේ හතර මුල්ලේ. මේ ඒ හතර තමයි මේ තියෙන්නේ. මෙතන දෙකක් තියෙනවා. මෙතන තව දෙකක් තියෙනවා. එතකොට මේ මාර දැන් බුද්ධත්වයට පත් වෙනකොට මාර පරාජය කරා කියලා කියනවනේ. මේ තියෙන්නේ මේ මාර නිරූපණය කරන්නේ ඔය ඉතින් දසබිම්බර මාර. දැන් බලන්න යාගේ මූණේ හැටි ඔය හරියාගේ අර රෞද්‍ර ස්වභාවය නිකන් අර ඒ ස්වභාවය ඒකෙන් නිරූපණය කරලා තියෙනවා මේ රූපෙන් ඔය. හරි පැහැදිලිවම පේනවා. ඊළඟට මේ පැත්තට ගත්තාම මෙතන ඉන්න හරි සෞම්‍ය මූණක් තියෙන එකනේ. මේ තමයි අපි කියන්නේ මේ දැඩි මුණ්ඩ දෙවියෝ. තමයි මේ නිරූපණය කරලා තියෙන්නේ. මොකද සීළු දිවුරු පැනලා ගියා කියලා කියනවනේ මාරය එනකොට. එතකොට
එක දෙවි කෙනයි ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ දැඩි කියලා කියන්නේ ස්ථිර වූ මුණ්ඩය කියන්නේ සිත. දැඩි සිතක් තිබ්බ නිසා ඉතින් ඔය දැඩි මුණ්ඩ කියලා කියන්නේ මේ ඔය අලුත් නුවර මේ ඔයම සම්බන්ධයක් තියෙනවා. දැඩි මුණ්ඩ දෙවියෝගේ මේ පූර්ණ කියන යක්ෂයට දාවනේ ඉපදෙන්නේ. හරි. ඉතින් ඒක නිසා එයත් දේශීයව හඳුන්වලා තියෙන දෙවි කෙනෙක්. ඉතින් මෙතන මේ විත්ත සිද්ධිය මේ ඊටාම පැහැදිලිවම මේ රූප තුලින් දේව රූප වගේ ඒවා තියෙනවා. ළඟට මේ මෙතන ඔය තියෙන ඔය. ඉතින් මේ ඔක්කොම ඒක සමහර ඒවා හරිම සෞම්‍ය, සමහර රූප හරිම රෞද්‍රයි. ඒ කියන්නේ ආපු දෙවිවරු මොකද ඊළඟට මහරයාගේ ආපු ඔය මේවා ඔය. ඉතින් මේ නාලන්දා ගෙඩිගේට වෙන වෙන අර්ථකථනත් ගොඩක් තියෙනවා. අර්ථකථන දෙනවා එක එක මෙහෙමයි කියලා. ඉතින් මේකේ තියෙන යථාර්ථය අපි තේරුම් ගන්න මොකක්ද මෙතන මේ අදහස් කරේ කියලා. හරි. දැන් මෙතනත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ හරිම මේ දැන් මේ මෙතන තියෙන රූපන් මුණත් මේ ඒ වගේ හරි ටිකක් මේ ඉතින් මේක හරි කලා නිර්මාණය. ඒතර මේක හරි මේ අර බුද්ධත්වයට පත් වෙච්ච වෙනකොට වෙච්ච සිද්ධිය සම්පූර්ණයෙන්ම නිරූපණය කරලා තියෙනවා. ඉතින් ඒක අදටත් ඔයගොල්ලන්ට ඉතාම මේ විවෘත මනසකින් මේක අධ්‍යයනය කරොත් මේක අවබෝධ කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේව අදත් ඉතින් අර දැනුම තමයි ඕනේ. දැනුම අඩු වුණාම මේක තේරුම් ගන්න බැරි වෙනවනේ. lack of knowledge. දැනුම වැඩි වෙන්න ඕනේ. අවබෝධය වැඩි වෙන්නේ එතකොටයි. හරි. දැන් අපි මෙතන මේ නාලන්දා ගෙඩිගේ ගැන විස්තර කරගෙන ආවනේ. දැන් මේකේ තිබ්බ මේ විස්තරය කොහොමද කියලා. එතකොට දැන් මේ ඔයගොල්ලන්ට දැන් මේ මෙතනට එන්න ඇවිල්ලා මේ ගැන අධ්‍යයනය කරන්න. එතකොට විශේෂයෙන්ම ජනවසබ සූත්‍රය, ජටිල සූත්‍රය, විශේෂයෙන්ම ආර්ය පරිශන සූත්‍රය වගේ සූත්‍ර දේශනා කියවන්න. එතකොට ඒ ඊළඟට අනිත් එක තමයි මේ බෝධි මණ්ඩලය සම්බන්ධ විස්තර තියෙනවා. තව බෝධි මණ්ඩලය සම්බන්ධ විස්තර සූත්‍ර දේශනා ගණනාවක තියෙනවා. ඉතින් අපි මේක මූලික වශයෙන් අනිත් එක තමයි මහා අපදාන සූත්‍රය. ඒතර ඒ සූත්‍රය කියවනකොට සූත්‍රය විතර නෙවෙයි සූත්‍ර වර්ණාව, සූත්‍රය අටුවාව, ටීකාවත් කියවන්න ඕනේ. එතකොට දැන් සමස්තය පිළිබඳවම අවබෝධයක් එන්නේ නැතු නිකන් සූත්‍රය විතරක් කියවලා හරියන්නේ නැහැ. දැන් සමහර කට්ටිය කියනවා මේ අටුවාව පස්සේ කාලීනයි, ටීකා පසු කාලීනයි. එහෙම ඒවත් තියෙනවා. නමුත් ඒවා සූත්‍රය දේශනා කිරීමේදී වැඩි විස්තර කරන්න තමයි මේක මේ අටුවා ටීකා ටිප්පණි යටපද සම්නි විවරණ තියන්නේ. නැතුව සමස්තයම විස්තර කරගන්න බෑ. ඒතර මෙතන මේ මෛතුන කැටයමක් තියෙනවා. මේ දාලා මේක දාලා දැන් පාදෙමටම දාලා තියෙනවා. දැන් මේ තියෙන්නේ මේ කියන්නේ ඔය තණ්හ රති රංගා නැත්තම් ඒ රාගයේ ශය කරා දැන් නිර්වාණය කියන්නේ රාගක්කයෝ නිර්වාණං, මෝහක්කයෝ නිර්වාණං, දෝසක්කයෝ නිර්වාණංනේ. ඒතර රාග දේශ මෝහ ප්‍රහීන කිරීම තමයි බුදුහාමි මූලිකම සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත්තායනේ බුදුහාමුදුරන්ගේ මූලිකම මේ ප්‍රධානම අරමුණ සියලු දුක් ඇති කරලා නිර්වාණය සාක්ෂාත් කර ගැනීම තමයි සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බානම් සත්‍ය කරණත්තාය. ඒ වෙනුවෙන් තමයි බුදුහාමුදුරුවෝ මේ සියලුම ධර්ම දේශනා සූත්‍ර දේශනා කරලා තියෙන්නේ. හොඳයි. එතකොට දැන් මෙතනදී දැන් මේ තව විශේෂ දෙයක් තියෙනවා. මේ බෝම් අපි කියනනේ මේක බෝමඩේ කියලා. බුද්ධත්වයටපත් වෙන බෝධිය පිහිටන්නේ මෙතනයි කියලා. එතකොට දැන් නම් මේක මේ නාලන්දා ගෙඩිගේ කලින් තිබ්බේ මේ පොළොව මට්ටමේ දැන් මේ බෝවතන ජලාශය දැන් සුදුගඟ හරස් කරලා මෙතනින් ගලා ගියපු සුදුගඟ හරස් කරලා බෝවතන ජලාශය හදපු නිසා දැන් මේක දැන් යට වෙන නිසා දැන් මේ පස් දාලා උස්සලා තියෙනවා. එතකොට දැන් තව විශේෂ වැදගත් දෙයක් තියෙනවා. ඔයගොල්ලන්ට පේන්නේ නැති මේ මෙතනින් බැලුවාම මේ අර ඔය 30ක් වන් ගල් කුලක් තියෙනවා මේ. ඔය පේනද ඔය ඇතෙක්ගේ ඔළුව වගේ. දැන් ඇතෙක්ගේ ඔළුවත් ඔහොමනේ අලියෙක්ගේ ඔළුවත් ඔය මැද නිකන් අර නිකන් පොඩි මේකක් තියෙනවා. කියන්නේ දෙපැත්තෙන් ඉස්සලා තියෙන. ඒතර මේ එතකොට මේ ගැන බෝමැඩට පෙවුනලු මේක තමයි ගයා ශීර්ෂය කියලා කියන්නේ. හරිද? ගයා ශීර්ෂය කියලා කියන්නේ 30ක් වන් ගල් කුල. මේක ආදිත්‍ය පර්යාය සූත්‍රයේ බොහොම පැහැදිලිව විස්තර කරලා තියෙනවා. එතකොට අපිට දැන් තව වැදගත්කමක් තියෙනවා මේ ගයා ශීර්ෂයේ. ඒතර ඒ ගයා ශීර්ෂය තියෙන්න ඕනේ රජගහ නුවර කිට්ටුවනේ. හරිද? රජගහ නුවර කිට්ටුව. අනිත් ඒතර අර මේ දැන් ඔය අපේ කවුද දේවදත්ත හාමුදුරුවොත් මේ දේවදත්තත් මේ කට්ටියක්ව මේව කරගෙන ඉන්නෙත් මේ කොහටද
ගයා ශීර්ෂයට තමයි එන්නේ. ගයා ශීර්ෂයට තමයි ඇවිල්ලා අර 500ක් මේ භික්ෂුන් වහන්සේලා මේ තමන්ගේ මේ අර බුද්ධ ශ්‍රාවකයෝ අරගෙන ඉන්නේ එතනට ඇවිල්ලා ඉන්නකොට මොනවාද ඔය පේන්නේ ඔයගලන්ට මේ ගහ උඩින් ඔය පේන්නේ 71වන් ගල් කුල ඔය තියෙන්නේ. ඉතින් මේක තමයි ගයා ශීර්ෂය කියන්නේ. ඒතකොට බෝමැඩ ඉඳලා ගව් 3ක් දුරින් තමයි ගයා කියන ගම තිබිලා තියෙන්නේ. ගයා ගම. ගව්වක් කියන්නේ මීටර් 400යි. හරිද? ගව් 4ක් යොදුන්නේ. ඒතර සතපුමක් කියන මාගදී වචනෙන් අර්ථකථනය කරලා තියෙන්නේ සිංහල කියන්නේ සතපුමයි. හරි? එතකොට ගයා ගම තිබිලා තියෙන්නේ බෝමැඩට ගව් 3ක් දුරින්. ඒක මජ්ක්‍ධිම නිකායේ විස්තර කරලා තියෙනවා. ඒතකොට ඒ ගයා ගමේ තමයි ගයා ශීර්ෂය තිබිලා තියෙන්නේ. ඔය පේන්නේ ඔයගලන්ට ඔය සාමාන්‍ය කිලෝමීටර් කමානක් විතර වගේ තමයි කෙලින් දුර බැලුවම පේන්නේ ඔය තියෙන්නේ. ඒ ඔය තියෙන ගයා ශීර්ෂය. ඒ ගයා ශීර්ෂය කියලා කියන්නේ ඇත් කුලක් 31වන් ගල් කුල. ඔය තියෙන ඔය බලා ගන්න පුළුවන්. ඉතින් වෙන කිසිම කවුරුද තැනක මේ බුද්ධත්වයටපත් වුණා කියලා තැනක් පේනවා නම් ඒ කිට්ටුව පෙන්වන්න මේ වගේ 31වන් ගල් කුලක් පෙන්වන්න ඕනේ. ගයා ශීර්ෂය පෙන්වන්න ඕනේ. ඒ ගයා ශීර්ෂ කිට්ටුව වේළුවනාරාමේ තියෙන්න ඕනේ. ඒ දවතරින් එහා පැත්තට පෙන්නහම මේ දඹුල්ල ඔය තලකිරියාගම දඹුල්ල ඊළඟට ওই ටික තියෙනවා. ඒ ඉතින් වැඩි දුරක් නැහැ. ඉතින් මේ ඔක්කොම එක ළඟ තියෙන්නේ. මේ ඉන්දියාවේ තියෙන තැන් නම් නෙමෙයි. අනිත් එක තමයි සමහර වෙලාවෙ මීවන පලානේ හාමුදුරන්ගේ තැන් හොගයක් කියනවා මෙන්න මෙහෙම කියලා. ඔය හිරි වඩුනේ ඔක්කොම පට්ටපල් බොරු. හරි ඒවා කිසිම විදියකින් මේ ත්‍රිපිටකයට ගැලපෙන්නේ නැහැ. කිසිම ඉතිහාස ග්‍රන්ථයකට ගැලපෙන්නේ නැහැ. එතකොට දැන් මෙතනනේ බොමැඩ තියෙන්නේ. තව ලස්සන කතන්දරයක් තියෙනවා. එතකොට මේක මතක තියාගන්න ඕන. මේක තමයි ගයා ශීර්ෂය කියලා කියන්නේ. ඔයගොල්ලන්ට පේන්නේ ගල් කුල තමයි ගයා ශීර්ෂය. එතකොට අමරදේව මහත්තයා කියන සින්දුකුත් තියෙනවනේ. අර වැලිතල අතරේ හිමිහිට බසිනා නේරංජන නදියේ ගයා හිස වැඩ සිට බුදු වුණුදා. එතකොට ගයා ශීර්ෂයේ වැඩ ඉඳලා බුදු වුණු ඉඳලා තමයි බුද්ධ ගයාව කියලා කියන්නේ. හරි. එතකොට මෙතන බෝමැඩ වුණාට පස්සේ මෙතන ඉඳන් 60යි තිබිලා තියෙන්නේ පාටලිපුත්‍රයට. ඒ කියන්නේ වර්තමාන පොළොන්නරුව. එතකොට පාටලිපුත්‍රය හදන්නේ බුදුහාමුදුරන් ජීවමාන කාලෙම සුනීද වස්සකාර කියන අජාසත් රජතුමාගේ මේ අග්‍ර පුරෝහිතව දෙන්න මේ ඒ දෙන්නගේ මූලිකත්වයෙන් තමයි පාටලිපුත්‍ර ගාමයේ වර්තමානයේ පොළොන්නරුව තියෙන තැන පොළොන්නරුව ආශ්‍රිතව හදන්නේ. එතකොට එතන ඉඳන් 60යි තිබිලා තියෙන්නේ බෝමැඩට. අදත් 60 කියන්නේ යෝජනක් නැත්තම් යොදුන කියන මාගදී වචනෙන් අර්ථකථනය කරලා තියෙන්නේ 60ම කියන සිංහල කියන්නේ අර්ථය වෙන්නේ සිංහලෙන් කියලා කියන්නේ 60ක්මයි. එතන ගව් 4ක් යොදුන එකයි. ගව්වක් කියන්නේ මීටර් 400යි. මේ එතන ගව්වෙන් ගව් දිවමාලික සෑදේව කියලා කියන්නේ දැන් අම්බලන් තියෙන්නේ මීටර් 400න් හරියට. සාමාන්‍ය මිනිස්සුන්ට පයින් ඇවිදන් යන්න පුළුවන් මහන්සි වෙන්නේ නැතුව ඇවිදන් යන්න පුළුවන් ගාන තමයි මීටර් 400. හරි. ඒතර ඒ වගේ 4ක් ගියාම 60ක්මයි. කියන්නේ ගව් 4ක් යොදුන් එකයි. ඒතර යොදුන කියලා කියන්නේ යෝජනං කියන මාගදී වචනෙන් සිංහල අර්ථය තමයි 60ක්ම නැත්නම් සතුපුම කියන එක. ඒතර මෙතන දැන් නාලන්දා ගෙඩකින් දැන් 60යි තියෙන්නේ තිබිලා තියෙන්නේ බෝමැඩ ඉඳලා 60යි තිබිලා තියෙන්නේ මේ පාටලිපුත්‍රයට. ඉතින් අදත් මෙතන දැන් ඔය ඇලහැර පැත්තෙන් මෙතනින් පැන්න ගමන් එහා පැත්තට ඇලහැර බකමුණ ලයින් එකෙන් පොළොන්නරුවට යන්න පුළුවන්. එතකොට අශෝක අධිරාජ්‍ය ඇවිල්ලා තියෙනවානේ බෝමැඩට. ඒ 60 මීටර දුර ඇවිල්ලා බෝමැඩට ඇවිල්ලා මේ මෙතන මේ බෝධියට පොද සත්කාර කරලා තියෙනවා. ඒතර අශෝක රජතුමාගේ මේ බිසවක් ඉඳලා තියෙනවා මේ තිස්සරක්කා කියලා. කියන්නේ අසන්දි මිත්‍රා කියලා හිටපු මම හිතන්නේ මේ කලින් හිටපු බිරිඳ මරණයට පස්සේ තිස්සරක්කා කියලා තරුණ බිසවක් මෙයා කසාද බඳ ගන්න. එතකොට ඒ ඉඳලා ඒ නිසා මේ දැන් නිතරම බෝධියට ඇවිල්ලා වන්දනාමාන කරන නිසා තිස්සරක්කා කියන බිසවට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. මේ මට වඩා මේ බෝධියට ආදරය කියලා අර මඩු කටු වලට විස මේව කරලා මේ බෝධිය මඩු කටු ගහලා මෙතන තිබ්බ මේ බෝධි මණ්ඩලෙ තිබ්බ පිටතුන් බෝධිය මරණයටපත් කරනවා කියලා තමයි ඒ කියන්නේ. ඒ කියන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 230 ගානකට 218කට කිට්ටු වෙන කාලයකට පස්සේ තමයි මේ දේ කරන්නේ. ඊට පස්සේ මහාවංශය විස්තර කරනවා තවදුරටත් රජවරු මේ දීප බෝධියේ මේ අතු ඉති කපලා විනාශ කරයි කියලා. හරි. ඒතර මහාවංශයේ විස්තරය තියෙනවා. හරි. ඒතර මේ බුද්ධ පරිනිර්වාණය පස්සේ වෙච්ච ඒවා ත්‍රිපිටකේ සඳහන් වෙන්නේ නැහැ නේ. ඒවා තියෙන්නේ මහාවංශයේ දීපවංශයේ වගේ මේ වංශ කතාවල. ඒතර සීහලඩ කතා මහාවංශය, උත්තර විහාර මහාවංශය. ඒතර මෙතන මහ විශාල ප්‍රාකාරයක් තිබිලා තියෙනවා. දැන් නම් මේතර මේ පොළොව මට්ටමේ තිබිලා තියෙන්නේ. දැනට මෙතන ඉතින් මේ බෝධියක් තියෙනවා. මෙතන මෙතන මේ වජ්‍රාසනේ තිබ්බ කියලා තියෙන මේ බෝධි චේතිය බෝධිය කලින් තිබිලා තිබ්බ කියන්නේ මෙන්න මෙතන ඔය තියෙන චෛත්‍ය තියෙන්නේ. ඒතර මේ බෝධිය මරණයට පස්සේ එතන සිහි වෙන්න එතන මේ චෛත්‍ය බැඳ කියලා තමයි කියන්නේ. පස්සේ කාලේක අර බෝධියක් දැනට රෝපණය කරලා තියෙනවා. මේ රුවන්ගේ වැඩ හිටියේ. ඉතින් මේ ඔක්කොම ටික මෙතන තියෙනවා. ඉතින් මේක මෙතන තමයි බෝධි මණ්ඩලය. මේ පෘථුවියේ හරි මැද.
මෙතන ඒතර කියනවානේ විශ්වය පටන් ගන්නකොට පටන් ගන්නෙත් මෙතනින් විශ්වය ලෝකේ විනාශ වෙනකොට විනාශ වෙනෙත් අන්තිමට විනාශ වෙන්නේ මෙතන. පටන් ගන්නකොටත් මෙතනින් පටන් අරගෙන තමයි විනාශ වෙනකොට මෙතන විනාශ වෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ අර අන්තිම ධර්ම දේශනාව බුද්ධ මොකද්ද ධාතු පරිනිර්වාණය වෙලා මේ අන්තිම අවස්ථාවේදී මෙතෙන්ට තමයි බුද්ධ කයම වෙලා මෙතෙන්ට ඇවිල්ලා තමයි අර අන්තිම ධර්ම දේශනාවක් කරනවා කියලා ඉතිහාස පොත්වල ග්‍රන්ථවල ධර්ම ග්‍රන්ථවල සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක ඉතාම සුවිශේෂී ස්ථානයක්. ඒතර මේක තියෙන දඹදිව කියන ලංකාවේ උඩ රට කියන කොටස තමයි දඹදිව කියන කොටස තමයි මේ අයිති වෙන්නේ. ඒතර මහාවංශයේත් පළවෙනි පරිච්ඡේදෙම කියනවා බුදුහාමුදුරුවෝ මගධ රට උරු වෙලාවේ මේ දඹදිව මගධ රට තමයි බුද්ධත්වයට පත් වුණේ කියලා. ඒතකොට ජනවසප සූත්‍රය, ජටිල සූත්‍රය, මහාපදාන සූත්‍රය, හරි ඒ වගේ සූත්‍ර දේශනා ඊළඟට අරිය පරේතන සූත්‍රය. අරිය පරේතන සූත්‍රයේදී කියනවා මේ සුදු ගඟ ගලා ගියා කියලා නදීන්ත සන්දති සේතකා සුපටිත්ත. ඒතර සුදු ගඟ හරස් කරලා තමයි ඔය බෝවතන ජලාශය හදන්නේ. සුදු ගඟ කියලා වැටෙන්නේ මේ කොහෙටද මේ අමන් ගඟට වැටලා ඒ අමන් ගඟෙන් ගිහලා මහවැලි ගඟට එකතු වෙන වතුර. ඒතර කළු ගඟ තමයි අනෝම ගඟ කියලා කියන්නේ. දැන් කළු ගඟ ප්‍රොජෙක්ට් එක කළු ගඟ හරස් කරලා හැදුවා මේ මොනවද මේ දැන් හදලා තියෙන්නේ මොරගහ කන්ද. හරි. ඒතර දැන් බුද්ධඝෝෂ හාමුදුරුවෝත් කියනවානේ දඹදිව බෝමඩ සමීපය කියලා මෝරණ්ඩ කේටය කියලා කියනවානේ. දැන් දඹදිව බෝමඩ කියන්නේ මේ නාලන්ද ගෙඩිය. ඒතර මේ සමීපය තමයි දැන් ඔය බුද්ධඝෝෂ අටුවාචාරින් බුද්ධඝෝෂ හාමුදුරුවෝගේ ගමත් මේ දඹදිව බෝමඩ සමීපයේ මෝරණ්ඩ කේටය කියලා තමයි කියන්නේ මොරගහ කන්ද. අතීතයේ මෝරණ්ඩ කේටය කියන ගම තමයි වර්තමානයේ මොරගහ කන්ද කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒක තියෙන ඉතාලම සමීපේ බෝමඩට සමීපයි. දැන් ඒ කියන්නේ දැන් මේ නාලන්දා ගෙඩියට වැඩි දුරක් නැහැ. මේ ඔය අපි මැප් එකක් අරන් බැලුවොත් ඉතාලම සමීපෙන් තමයි. ඒතර මෝරණ්ඩ කේටය නැත්නම් මොරගහ කන්දේ තමයි ඔය ඒ බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ ගම වෙලා තිබිලා තියෙන්නේ. ඉතින් ඒක අටුවා සම්බන්ධ අටුවා ග්‍රන්ථවල ඒක කියන්නේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ ගැන කියන විස්තරයේදී ඒක සඳහන් කරලා තියෙනවා. ඒතර විශේෂයෙන් බුද්ධඝෝෂ හාමුදුරුවන්ට මේ කියන්නේ මෛත්‍රී බුදු හාමුදුරුවෝ කියලා කියනවානේ. මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේගේ ඒක උත්පත්තියක් කියලා කියනවානේ මේ බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ උත්පත්තිය. ඒක මහා වංශයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් අපිට ග්‍රන්ථවල තියෙනව බොරුයි කියලා ප්‍රතික්ෂේප කරන්න බෑ. බුද්ධඝෝෂ හාමුදුරුවන්ට එක චෝදනා කරනවා මේ අටුවා ඒවා මේ හදපු මේ ඉතිහාසය විකෘති කරද්දී හදපු පට්ටපල් බොරු. හරි. ඉතින් ඒව ගැන අපි නැවත විමර්ශනයක් කිරීම වැදගත් වෙනවා. නැත්තම් එහෙම තවත් ඉතින් මේ වෙන්නේ තවත් අපි අර මේ සුගතිගාමීට වඩා දුගතිගාමී වෙන එක තමයි සිද්ධ වෙන්නේ කවුරුත්. ඉතින් ඒකයි මේකේ තියෙන මේ අපි මේක විශේෂ අවධානයකින් මේක අවබෝධ කරගන්න ඕනේ හේතුව. ඔයගොල්ලන්ට පේන ගයා ශීර්ෂය තියෙන්නේ. ඇත් කුලක්වන් ගල් කුල. ඇත් හිසක්වන් ගල් කුල. ඔය තියෙන්නේ ඇතෙක්ගේ ඔළුව වගේ ගල් තලාව තියෙන. ඒතර මේක බුද්ධත්වයට පත් වෙච්ච බොමෙඩ කොහෙ කවුරුහරි පෙන්නුවොත් මෙතනයි කියලා ගව් තුනක් දුරින් පෙන්වන්න ඕන මේ ගයා හිස. ඒ කිට්ටුව තියෙන්න ඕනේ මැණික්ද නැත්නම් වේළුවනාරාමේ තියෙන්න ඕනේ. මොකද දේවදත්ත හඳුරන්න වේළුවනාරාමේ ඉඳන් මේ භික්ෂුන් වහන්සේලා 500ක් අරගෙන ඉන්න ළඟ තියෙන්න එපා. සමීපයේ තියෙන්න එපා. හරි හොඳයි. ඒක නිසා ඒ ගැන තමයි මේ විශේෂයෙන්ම දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. තවත් මේ ගයා ශීර්ෂය ගැන කතා කරද්දී කියන්න ඕන කරුණක් තමයි දැන් බුදුහාඳුරුව මේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ සත්සතිය ගත කරනවානේ බොමැඩ. ඒ බොමැඩ සහ ආවට ඒ සමීපේ හරි ඒ කරලා අන්තිමට සත්සතිය ගත කරලා මේ ප්‍රථම ධර්මදේශනාව සිදු කරන්න වඩිනවා කොහටද බරණස ඉසිපතනිය මිගදායට. ඒ මිගදාය තියනවා කියලා කියන්නේ බොමැඩ ඉඳලා හැතැම්ම 28ක් දුරින්. ඒ කියන්නේ ගව් වලින් ගව් 72යි. ඔය දැන් ඔය පූජාවලිය විස්තරේ තියෙනවා. කොහොම මම පොඩි හරි. දැන් පූජාවලිය ඔය විස්තරේ තියෙනවා. ඒ වගේම ඒ කියන්නේ බොමැඩ ඉඳලා ඉසිපතනි මිගදායට හැතැම්ම 28යි තිබ්බේ කියලා. හරිද? ඒතකොට තවත් එකක් තමයි දැන් ඒක මේ පූජාවලිය එන මූලාශ්‍රයේ එන කතන්දරය යන්නේ. ඒතකොට තව විස්තරයක් තමයි වැදගත්ම දෙයක් තමයි මේ දැන් බුද්ධත්වයට පත් වුණාට පස්සේ සත්සතිය ගත කරලා මේ ඔය යන ගමනේදී කවුද මේ බුදුහාමුදුරුවෝ එතකොට ඒ විස්තරේ තියෙනවා බොමැඩත් ගයා ගමත් අතරදී හම්බෙනවලු කවුද උපකාජීවක බුදුහාමුදුරුවන්ට. දැන් සත්සතිය ගත කරලා බුදුහාමුදුරුවෝ උදේම පිටත් වෙනවනේ මේ පස්වක මහණුන් වැඩ ඉන්න මේ ඉසිපතනි මිගදාය හොයාගෙන මිගදායට යනවනේ. මිගදායට යනකොට කියනවා මේ බොමැඩ ඉඳලා හැතැම්ම 28ක් දුරින් තමයි තිබිලා තියෙන්නේ ඉසිපතනි මිගදාය. හරි. එතකොට ඒ යන ගමනේදී මහවග්ගපාලිය නැත්නම් ත්‍රිපිටකේ මහවග්ගපාලියේ
විස්තරයක් තියෙනවා විනය පිටකේ. මේ මොනවද බුදුහාමුදුරුවෝ එහෙම යන ගමනේදී බොහොමඩත් ගයා ගමත් අතරේදී උපකාජීවක කියලා පුද්ගලෙක් හම්බුණාලු. ඊට මේ උපක පයින් තමයි මේ බුදුහාමුදුරුවෝ වැඩලා තියෙන්නේ. ඒතර උපක ඇවිල්ලා තින්නේත් පයින්. එතකොට උපක හම්බෙලා මේ කොහෙද යන්නේ කියලා අහුවම මෙහෙම විස්තර කිව්වට පස්සේ එතකොට මේ උපකාජීවකෙදී මෙයා යනවා කොහෙද මන් දන්නේ වැදි ගම්මානකට ගිහිල්ලා වැද්දියක් බැඳගෙන ඊළඟට එන ජරමරයක් වෙලා පස්සේ කාලෙක බුදුහාමුදුරුවෝ 25 වෙනි මිගදායි ඉන්නකොට නැවත එතෙන්ට ඇවිල්ලා මම හිතන්නේ දෙන්නව මේ බුද්ධ ශාසනයේ මහාන වෙනවා. හරි උපක. ඉතින් ඒ විස්තරය තියෙනවා. ඒකට මම මූලික වශයෙන් කියන්න ඕනකම තිබ්බේ අර එතකොට ඉතින් මහවග්ගපාලියත් සාක්ෂි දරනවා ඒ ගයා ශීර්ෂ කියන එක ඉතාම ආසන්නින් තිබ්බා කියලා. මොකද ගව් 3ක් දුරින් තිබිලා තියෙන්නේ. කියන්නේ කිලෝමීටර් කමාරක් දුරින් තමයි ගයා ගම තිබිලා තියෙන්නේ. ඒතර ඒ ගයා ගමේ තමයි 31 වන් ඇත් කුබක් වන් ගල් තලාව තිබිලා තියෙන්නේ. හරි. එතකොට වැඩි දුරක් නැහැ. හරි. එතකොට ඒ යන අතර බොමඩත් ගයා ගමත් අතරදී තමයි උපකව හම්බෙන්නේ බුදුහාමුදුරන්ට. හරි. ඒතර උපක ගැන විස්තරයේ මහා ත්‍රිපිටකේ සඳහන් වෙනවා. එතකොට එයා ගැන තව තැනක් තියෙනවා. ඊළඟට එයාගේ මොකද වැදි ගම්මානයකට ගිහිල්ලා වැදි කාන්තාවක් බැඳගෙන කසාද බැඳගෙන ඔහොම ඒ ජරමරයක් වෙලා අන්තිමට පස්සේ කාලෙක බුදුහාමුදුරුවෝ 25 වෙනි මිගදායේ වැඩ ඉන්නකොට මේ බුදුහාමුදුරුවන්ට හම්බෙන්න එනවා. හරි. ඉතින් ඔහොම මම මේක මතක් කළේ මොකද මේ ගයා ශීර්ෂ කියන එක ඉතාම වැදගත් බොමඩ කොහෙද කියලා අපිට හරියටම ස්ථිර වශයෙන්ම තීරණය කරනකොට හොඳයි.